අපේ මාතය අපේ බෞද්ධ දර්ශනයේ නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අපේ ආනන්ද හාමුදුරුවෝ ඉතාමත්ම මතකයේ ශක්තිය වර්ධනය කරගෙන හිටියා. 84,000ක් ධර්මස්කන්ධය ඉතාම මනවින් මනාකොට මනසට යොදාගෙන හිටියා. නිසා උන්වහන්සේට පුදුම එතුමන් වහන්සේට පුදුම දැනීමක් තිබුණා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශිත ධර්මය හොඳට මතක තියාගැනීමේ ශක්තිය තිබුණා. ඒ නිසා ගොඩක් අපිටත් මේ මතක තියාගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා විශේෂයෙන් අපේ දරුවන්ගේ බුද්ධිය අඩු දරුවන්ට බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා නැත්නම් මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඖෂධ කීපයක් තියෙනවා ඒගොල්ලන්ට පාවිච්චියට දෙන්න. කොට ආනන්ද හාමුදුරුවෝ මේ මුළු ධර්මස්කන්ධයම හොඳට කටපාඩම් කරගත්තා. ඒ නිසා ගොඩක් වටිනාකමක් වෙනවා අපේ බුදුහාමුදුරුවෝගේ කාලේ ඒ පවත්වාගෙන එන්න මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආවිල්ලා ඒක පවත්වාගෙන ආවා ලංකාවේ මාතලේ අලුහාරේ දක්වා. ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්න පෙර අපේ ස්වාමින් වහන්සේලා අපේ ගිහි දායක මහත්තුරු මේක හොඳට ප්‍රගුණ කරලා මනසේ තියාගත්තා. ඒ නිසා ගොඩාක් දුරට ඖෂධත් පාවිච්චි කරා මේවා මතක තියාගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීම. විශේෂයෙන්ම දුහුඬු තෙල්, ගොටුකොළ, ලුණු විල වලට කියන බ්‍රහ්මී කියලා කියනවා. ලුණු විල, වදකහ වාගේ රතු ලුණු ඒ වගේ ඖෂධ පාවිච්චි කරා මතකයේ වර්ධනය කර ගැනීම සහ ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට. නිසා ගොඩාක් වටිනවා. ඒ බහානකාචාර්යවරු කියලා කියනවා මේ මුඛ පරම්පරාවේ මේවා පවත්වාගෙන ආපු අයට. ඒ නිසා මේ උත්තරමයෝ ඉතාමත්ම මනස දියුණු කරලා තිබ්බා වගේම ඖෂධ ආහාර පාන විහරණත් එක්ක ජීවත් වුණා. එතකොට ඒගොල්ලෝ මේ ඖෂධත් පාවිච්චි කරා බුද්ධිය වර්ධනය කර ගැනීමට, මතකයේ වර්ධනය කර ගැනීමට. අපිටත් අපේ දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා ගොටුකුළ, රතු ලුණු, කොල්ලු තම්බලා බොන්න දෙනවනම් ඉතාම වැදගත්කමක් තියෙනවා. බුද්ධිය වර්ධනය කර ගන්න පුළුවන්. ලුණු විලට බ්‍රාහ්මී කියලා කියනවා. ලුණු විලත් අපිට මී පැණියෙන් අඹරලා අපේ දරුවන්ගේ තොල ගාන්න පුළුවන් නම්, කටේ ගාන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඒ දරුවන්ට ඒ මතක තියාගැනීමේ ශක්තිය, ධාරණ ශක්තිය වැඩි වෙනවා. දුහුඬු තෙලුත් අපේ දිවේ ගානවා නම් ගොඩක් දුරට හොඳයි. මතක තියාගැනීමේ ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. ගොටුකොළ තියෙන ගොටුකොළ ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. අපේ බුද්ධිය වර්ධනය කර ගැනීමට, මතක තියාගැනීමේ ශක්තිය වල ගොටුකොළ අපි දෙහි දාලා සම්බෝලේ හදලා කෑවත් හොඳයි. තම්බලා වතුර බීවත් හොඳයි. ඒකට මම අර කියපු ගොටුකොළ, රතු ලුණු, කොල්ලු කසාය තම්බලා බොනවා නම් ඊටාම මනමින්ම අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා කියන එක සාතික වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා අපේ දරුවන්ට ගොටුකොළ සතියකට සැරයක් දෙකක්වත් ආහාරය සඳහා ලබා දෙන්න. ඒ වගේම ලුණු විල ටිකක් මී පැණියෙන් අඹරලා දිවේ ගාන්න. ඒ වගේ වදකහ කියන වදකහත් ගොඩක් හොඳයි. පොඩ්ඩක් අපි ටූටි ප්‍රමාණයක් හරි ඉස්සර අපේ බඩේ අමාරු වලට එහෙම වදකහ අපේ මුතුන් මිත්තෝ ගල ගාලා දුන්නා. ඒ නිසා වදකහත් අපි කෑල්ලක් දෙහි අමුලෙන් ගල ගාලා දිව ගන්නවා නම් නැත්නම් ආහාරයට දෙනවා නම් ඉතාම හොඳයි. ඒ බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා දුහුඬු තෙල් ඉතාම වටිනවා. දුහුඬු තෙල් දරුවන්ගේ කතා කිරීමේ ශක්තිය වර්ධනය කරන්න පුළුවන් වගේම තමාට මතකයේ අඩු දරුවන්ට මේ මතකයේ වර්ධනය කර ගැනීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. දුහුඬු අපි කුඩු කරලා කොළ ගිතෙල් මී පැණියෙන් අනලා අපේ දරුවන්ට කන්න දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් වටිනවා කියලා මම හිතනවා.